අපිට හම්බුණා මේ අපේ ෆෑන් කෙනෙක්ව. කොහොමද වා ෆෑන් වෙන්නේ අපේ? මං හිත නැවතන බලනවා. මිරිදම් බල. මේ so very thankful. ඔයා කාටද ස්තුතිවන්ත ඔය තරම්? ජීවිතේ. ජීවිතේ ස්තුතිවන්ත වෙන්නේ අම්මලේ තාත්තලේ තමයි. මටයි තාත්තට. ඔයාගේ නම මොකද්ද? මගේ නම ලක්ෂිකා. ලක්ෂිකා සම්පූර්ණව? ලක්ෂිකා සංදීපනි. ලක්ෂිකා සංදීපනි. අපි පාරේ වගේද නෑනේ. ලක්ෂිකා තව කවුද ඉන්නේ ගෙදර? අයියයි මල්ලි මමයි අම්මයි තාත්තයි. දැන් අයියයි මල්ලිටයි මැදි වෙලා ඔයා ඉන්නේ ප්‍රශ්න එහෙම නැද්ද අවුලක් නැද්ද? තියෙනවා. අයියාගෙන මල්ලිගෙන තරවටුකම් වීම වෙන්නේ නැද්ද? ඔයානේ ගෑනු ළමයා නේද? එතකොට වුණත් තියෙන මිෂෙල් අය ඒව වගේ. අන්න හොඳයි. මිෂෙල් අයියා. තියෙනවා ඉතින්. එමෙ මොකද ඇයි? මොනවාද? අපි කර කෝම් පිටු හදන්නේ. හරි ඔයාගේ අනාගත බලාපොරොත්තුව මොකද්ද? ලෝය කෙනෙක්. ලෝය කෙනෙක් වෙන්න. ලෝය කෙනෙක් වෙන්න මොනවද තියෙන්න ඕන ගුණාංග? කට තියෙන්න ඕනේ. කට මටත් තියෙනවා කට. මිෂෙල්ටත් තියෙනවා කට. නීතිය සියලු දෙනාට පොදු විය යුතුද නැද්ද? ඔව්. 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 සියලු දෙනාටම නීතිය හරි. පොදු විය කට යුතුයි. තියෙන්න ඕන. තව මොනවද? කට තියෙන්න ඕනේ ඉතින්. ඉදිරිපත් වෙන්න ඕනේ. මේ නඩුවලට එහෙම. ඒව තමයි ඉතින්. දැන් මේ මිෂෙල් දැන් මෙතන ඔයාට එක නීතියකුයි මට එක නීතියකුයි කියලා දෙකක් තියෙන්න බෑනේ මිෂෙල්. නීතිය හැම කෙනාටම පොදු වෙන්න ඕන. එහෙම ජනනි කතා කරන්න එන්න එපා ඔයා හරිද? එහෙම නැත්නම් ඒක තමයි මේ රටේ විදිය. නීතිය හැමෝටම පොදු වෙන්න ඕන. ඔයාට එකක් මට එකක් එහෙම බෑ. එකක් කරන්න බෑ. ලක්ෂිකා කියන්නේ කතා කරන්න හරිද? එහෙම නේ මට මේ මම මෙතන මෙහෙම හිටියා. මම ලක්ෂිකත් එක්ක කතා බේරන්න බේරලෝ ඔය කෙනෙක් ඉන්න බේරන්න අපේ මේ සංවාද. මේ රණ්ඩු වෙන කොහොමද බේරන්නේ? නෑ හරි. අපිම බේරගත්ත අවුලක් නෑ. මේ පිනාඩේ මෙරි එන්න පුතේ. අපි පාරේ. ලක්ෂික බැලුවා අප්පා මම ගහගන්න යන්නේ දෙන්නත් එක හරි මම දන්නේ ලෝය කෙනෙක් වශයෙන් මම පැත්තකටලා ඉන්නවා කියලා ඉන්නවා. හරි පුතේ කැමතිම පාට මොකක්ද? දම් පාට. දම් පාට. හොඳම යාළුවගේ නම මොකක්ද? හිරු දෙන්න කියලා. දෙන්නෙක් කියන බෑ හිරුයි සඳුයි. හිරුන්දි ඔයා තරු? සචිනි. ඈ? හිරුන්දි සචිනි. හිරුන්දි සචිනි. හරි. අපි ඔන්න වගේ ප්‍රශ්න මේ ඉන්නකො ඇයිද ඊයේනේ අපි මෙච්චර අඳුරන ළමයෙක් වෙච්ච කොට නේද? ප්‍රශ්නයක් අහන්න යන්නේ. ජන්නි. චෙස් ක්‍රීඩාව හොයාගත්ත රට කුමක්ද? චෙස් හොයාගත්තේ මොන රටේද? හිතන්න බලන්න. ටොප් ටොප්. ජපානයේද? තව හිතන්න. ජපානයේද? තව හිතන්න ටිකක්. අපි කවුන්ට්ඩවුන් එකක් දෙමු කවුන්ට්ඩවුන් නේද? එකක් දෙනවා අපි රටවල 3ක් දෙනවා ඔයාට. ඒ තුනෙන් එක උත්තරයක් අපිට අවශ්‍යයි. ඒ උත්තරේ දුන්නම තමයි. හරිද? ජපානය, චීනය, ඉන්දියාව. මේ තුන අතරින් උත්තරේ මොකක්ද? කොහෙද මේ තියෙනවද උත්තරේ? ජපානයේ චීනයේ ඉන්දියාව. ජපානයේ චීනයේ ඉන්දියාවද? ජපානයේ. ජපානයේ නවතිනවා. ඔව්. සකුරා දේශේ නවතිනවා. නවතිනවා. ඔය රටකට යන්න බලද්දී යන්න කැමති රට කොහෙද? කොරියාව. කොරියාව. ඇයි කොරියාවට කැමති? මාත් කොරියාවට කැමති එක්කෙනෙක්. කැමති ඉතින් ගොඩක් අය. BTS වලට කැමතිද? නෑ. නෑ. එතකොට කාටද කැමති ඒ? ඒ බොයි බෑන්ඩ්, ගර්ල් බෑන්ඩ් නෑ. කවුරුත් නැද්ද? හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ජපානයේ නොවීම තමයි ප්‍රශ්නේ. ජපානයේ නෙවෙයි උත්තරේ. ඒ වුණාට ඔව්. ග්ලෝ ඇන්ඩ් ලව්ලි වෙතින් මේ තෑග් අපි වලට දෙනවා අපිත් එක්ක කතා කරාට අපිට ආදරය කෙනෙක්ින්ද අපේ වැඩසටහන් බලන කෙනෙක්ින්ද නේද? ඔව් නොයේ තෑග්ගෙන් පුළුවන් අපි ඉස්කෝලේ යනකොට පන්ති යනකොට හරි ඉක්මනට අපේ ස්කින් එක අවුවට නිරාවරණය වුණාම ඉක්මනට ඩැමේජ් වෙන්න පුළුවන්. තප්පර 7කුත් ඇති අපේ ස්කින් එක ඩැමේජ් වෙන. ග්ලෝ ඇන්ඩ් ලව්ලි ඒකට බෙස්ට්ම සොලියුෂන් එක. මෙහෙමයි ජනනි. දැන් මෙහෙමනේ දැන් කතා කරද්දී හරිද මේක අපිට හැමදාම සමහරක් විට කරන්න බැරි වෙන්න පුළුවන්. කිව්වනේ අපි හැමදාම බලනවා හරිද? ඒ නිසා අපිට ගොඩක් ලෙන්ගතුයි. හරිද අපේ ෆෑන් කෙනෙක්නේ ලොකු. ඒ නිසා ඉතින් මේ හිත නැවතුණු තැන මේ තෑග්ග අපි ඔයාට දෙනවා හරිම ආදරෙන්. බොහොම ස්තුතියි අපිත් එක්ක කතා කරාට. හරිද? එහෙනම් බලන්න ඕනේ අපිව. බයි.